මගේ නම චාමිනී ලොකුගම් හේවා. මම අවුරුදු 2කමාරක විතර ඉඳන් මේ ඩිවයිස් එක පාවිච්චි කරනවා. කලින් අපි වතුර දානකොට එහෙම ඒ කියන්නේ මිම්මක් එහෙම නෑ, වතුර සෑහෙන ප්‍රමාණයක් මේකට පාවිච්චි කරලා තියෙනවා. මේ ඩිවයිස් එක දැම්මයින් පස්සේ වතුර ඉතුරු කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ ටෙම්පරේචර් එක, හියුමිඩිටි එක පෙන්눔 කරන නිසා ඒවා බැලන්ස් කරලා මේ වගාවට දාගන්න කරන්න පුළුවන්. අනිත් එක තමයි pH අගය නිසියාකාරව පෙන්වනවා. ඒතර පොහොර භාවිතය වැඩිපුර භාවිතා කරන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට පොහොර ඉතුරු කරගෙන වියදම අඩු කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මං ටනල් එක ඇතුලේ වතුර දාන්න කරන්න ආවොත් අපේ ඇඟේ ඉන්න සත්තු මේ වගාවට ඇවිල්ලා වගාව මේ විනාශ වෙලා යනවා. ඒ නිසා වතුර මං ෆෝන් එකෙන් අවශ්‍ය වෙලාවට මේ පැලවට ලබා දෙන්න මේ සෙන්සර් ඇග්‍රෝ එකෙන් හදපු ඩිවයිස් එක මගින් කරන්න පුළුවන්. ඒක ලොකු උපකාරයක් වෙලා තියෙන එකක්. පැලවලට ගැටලුවක් වෙලත් නැහැ. සත්තු වගාවේ සත්තු බෝවීම ගැන. ඒ වගේම නිතර මේ ටනල් එක ඇතුළට එන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒකෙන් මේ ටනල් එක ආරක්ෂා වෙලා තියෙනවා. වතුර දැමීම මෙතනට නෑවිත් ෆෝන් එක මගින් ඇප් එකක් හරහා කරගන්න පුළුවන් වීම ගැන. අනිත් එක තමයි මේ බෙල් පෙපර් ශාකය කියන්නේ ගොඩක් සංවේදී ශාකයක්. ඒකට මේ සත්තුන්ගෙන් එන කරදර අවම වෙලා තියෙනවා. ඒ වගේම උෂ්ණත්වය, තෙතමනය වගේ දේවල් වලින් ගෙඩියේ ක්වොලිටි එක හොඳ ක්වොලිටි එකක් ඇවිල්ලා තියෙනවා. මේ මගින් මේ ගස් නිසියාකාරව ඵලදාව හොඳ ඵලදාවක් ගන්න හැකි වෙලා තියෙනවා මේ වෙනකන්. ඒ වගේම වැලිමඩ කියන මේ ප්‍රදේශවලට ඉතාම වැදගත් දෙයක් වතුර නිසියාකාරව කළමනාකරණය කරලා කරගන්න පුළුවන්. දැන් මගේ තවත් 60 දෙනෙක් ඉන්නවා මේ සෙන්සර් ඇග්‍රෝ එකත් එක්ක එකතු වෙලා මේ ඩිවයිස් එක පාවිච්චි කරන අය. ඒගොල්ලන්ට උනත් දැන් අපිට ඉස්සර නොදැන මේ ගොවිතැන කරාට මේක හරියාකාරව දැනගෙන ජලය, පොහොර, ආර්ද්‍රතාවය සියලු දේවල්ම දැනගෙන හරියට වගා කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මම අනිත් අයගෙනුත් ඉල්ලා සිටින නොදැන වගා කරන්නේ නැතුව ශාකයට ඕන විදිහට අවශ්‍ය දේවල් ලබා දීලා සෙන්සර් ඇග්‍රෝ එකත් එක්ක එකතු වෙලා මේ වගාව කරගෙන යන්න කියලා.